වයස අවුරුදු 3දී ඒ කියන්නේ හරියටම ඉලක්කම් තේරුම් ගන්නවත් බැරි වයසකදී තමන්ගේ තාත්තට අයිති ගොයිපලේ ගණන් හිලව් සේරටම හරියට හදපු කොල්ලෙක් හිටියා. ඇත්තටම වයස අවුරුදු 3යි යාට. ඒ වගේම ඉස්කෝලේදී එක දවසක් ගුරුවරයාට කම්මැලි හිතුණු වෙලාවක ළමයින්ට වැඩක් දෙනවා. ඒ එකේ ඉඳන් 100 දක්වා ඉලක්කම් වල එකතු කීයද හොයන්න කියන එක. හැබැයි ගියේ විනාඩි කිහිපයයි. එක ළමෙක්ට මේ ගානට හරියටම උත්තරය අරන්. එයා එතකොට ඉස්කෝලේ 3-4 වයස වගේ. හැමෝම පුදුම වෙනවා. ඇත්තටම කවුද මේ? මේ තමයි කාල් ගවුස් කියන අග්‍රගණ්‍ය ගණිතඥයා. කාල්ට හරි අපූර්ව නමකුත් හදුනා. වීඩියෝ එකේ අන්තිමට ඒ අමුතු නමම ඔයාලට කියන්නම්. කාල් ඉපදුනේ 1977 ජර්මනියේ. පවුල සෑහෙන දුප්පත් තාත්තා ගොවියෙක් වගේම ප්‍රාදේශීය වශයෙන් ගෙවල් වලට අත් උදව් දෙන කෙනෙක්. එහෙම නැත්නම් කුලියට වැඩ කරන කෙනෙක්. තාත්තට ඕන වෙන්නේ කාල් එයා වගේම ගොවි මහත්තයෙක් කරන්න. හැබැයි කාල්ගේ ධෛර්යයකට ඉඩ දෙන්නේ නැහැ. කාල්ට තිබ්බේ කඩදාසි කිප්පුයි ගණිතයේ විෂයට දැඩි කැමැත්තක් විතරයි. අර ඉස්කෝලේදී ඉතාමත් අඩු වෙලාවකින් ගාන හදනවා දැක්ක ඔහුගේ ගුරුවරයා කාල්ගෙන් අහනවා කොහොමද මේම ඉක්මනට මේ ගාන හැදුවේ කියලා. එතකොට කාල් කියනවා 1 එකතු කිරීම 100 101යි 2 එකතු කිරීම 99 101යි. ඒ වගේ යුගල 50ක් ගුණ කළා නම් උත්තර එනවනේ කියලා. ඉතින් ලෝකෙම දන්න කෙටි ක්‍රමයක් කාල එදා තමයි මුල්වරට ලෝකෙට හඳුන්වලා දෙන්නේ. අතරම කාල් අවුරුදු 21 දී ලියපු ගණිතය සම්බන්ධ පොත ලෝක ඉතිහාසයේ අද වෙනකන් ගණිතය සම්බන්ධව ලියපු පොත් වලින් හොඳම එකක් විදිහට හඳුන්වනවා. එයාගේ ජීවිතේ මුල් අවධිය දුප්පත් ගමකින් ආවට ලෝකෙම වටින දැනුම කාල් ලබා දෙනවා. තාරකා විද්‍යාවේ අලුත් දේවල් වගේම ජ්‍යාමිතියේ නව සංකේත එහෙම නැත්නම් ජ්‍යාමිතියේ තව අහැඩතල ඒ වගේ අලුත් දේවල් කාල් හොයාගත්තා. ඇත්තටම මේ දේවල් කරන්න කාල් කියන තරුණයා කොහොමද ඉගෙන ගත්තේ? ඉතිහාසයේ සඳහන් වෙන විදිහට කාල් දවසකට නිදාගෙන තියෙන්නේ පැය 5ක් වගේ පොඩි වෙලාවක්. පාන්දර 2කට ගාණක් දුන්නා. එයාට ඒක හදන්න පුළුවන් කමක් තිබිලා තියෙනවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. ඔහු ඇත්තටම ගණිතය කටපාඩම් කරේ නැහැ. ආශාවෙන් විෂය තේරුම් ගත්තා. කාල්ගේ මේ ජීවිතේ අපිට ගන්න තියෙන දේ තමයි දුප්පත්කම කවදාවත් අධ්‍යාපනයට බාධාවක් නෙමෙයි. ඇත්තටම දෙයකට උනන්දු නම් ඔයා අනිවාර්යෙන්ම දිනනවා. අනිත් එක තමයි විෂයකට තියෙන දැඩි කැමැත්ත. ඒකෙන් අලුත් දේවල් හොයන්න තියෙන ආශාව. ඔයාලා හිතන්න උදාහරණයකට දරුවෙක්ට අපි භාග පාඩම කියලා දෙනවා. නැත්නම් උගන්වනවා. හැබැයි හරියටම සමානව ගන්නකොට භාගය කියන්නේ නැත්නම් දෙකෙන් එක කියන්නේ රූපයකින් දක්වන්න ඔය ළමයාට අමාරු වෙන්න පුළුවන්. එහෙම ගණිත ඉගෙන වැඩක් නැහැ. දෙන්නෙක් කිටි පාංගෙඩියක් දෙකට බෙදන්න කිව්වම සමාන කෑලි දෙකට කපන දරුවා දෙකෙන් එක කියන්නේ ඒකටම තමයි කියලා නොදන්නේ ඇයි? ඉතින් ගණිතය කියන දේ ආශාවෙන් ඉගෙන ගන්න අමතක කරන්න එපා කියන පණිවිඩයක් දෙන ගමන් මේ වීඩියෝ එකේ මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.